සුබ දවසක්. ගෙදරටම .YouTube channel එකට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. අපි අද කතා කරන්න යන්නේ දියවැඩියා රෝගය සඳහා වන ප්‍රතිකාර ක්‍රම ගැන. දියවැඩියා රෝගයේ රෝග ලක්ෂණ, ඒ වගේම හඳුනා ගන්නා ආකාරය ගැන දැනගන්න අපේ කලින් වීඩියෝස් බලන්න කියලා මතක් කරනවා. ඒ වගේම දිගටම මේ වගේ වටිනා සෞඛ්‍ය පණිවිඩ ගැන දැනුවත් වෙන්න අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න කියලාත් මතක් කරනවා. ඉතින් ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි දියවැඩියාව සුව කරන්න පුළුවන්ද කියන එක. නිසි ප්‍රතිකාර ලබා ගැනීමෙන් සහ යහපත් සෞඛ්‍ය පුරුදු ජීවිතයට එකතු කර ගැනීමෙන් දියවැඩියා රෝගී ඔබටත් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන්. අපි මුලින්ම ඖෂධීය ප්‍රතිකාර ගැන කතා කරමු. මෙහිදී සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් වෙත යොමු වෙලා අදාළ නියම කරන ලද ප්‍රතිකාර නියමිත මාත්‍රාවෙන් නියමිත වේලාවට ලබා ගන්න ඕනි. ඖෂධීය ප්‍රතිකාර යටතේ බෙහෙත් පෙති වගේම ඉන්සියුලින් එන්නත් මගිනුත් ප්‍රතිකාර කිරීම සිදු කරනවා. යහපත් සෞඛ්‍ය පුරුදු යටතේ ආහාර පාලනයට ඉතා වැදගත් තැනක් හිමි වෙනවා. ආහාර පාලනය ගැන කතා කරනකොට අපිට අමතකම කරන්න බැරි දෙයක් තමයි බත් පිගාන. ඉතින් ඔයාලා බත් පිගානකට කෑම බෙදාගද්දී ප්‍රධාන කොටස් 4ක් විදිහට තමයි කෑම බෙදා ගන්න ඕනි. පිගානෙන් 4න් එකක් තමයි කාබෝහයිඩ්‍රේට් ආහාර තියෙන්න ඕනි. ඒ කියන්නේ බත්, අල වර්ග, පිටි සහිත ආහාර වගේ ඒවා. තවත් 4න් එකක ප්‍රෝටීනමය සත්ව ආහාරයක් තියෙන්න ඕනි. ඉතිරි භාගයම තියෙන්න ඕනි එළවලු, පලා වර්ග වගේ ඒවා. මීට අමතරව ඔබ වෙළඳපොලෙන් මිලදී ගන්න කෘත්‍රිමව සකස් කරන ලද පැණි රස අධික කෑම, ටොෆී, චොක්ලට්, බිස්කට්, කේක්, පැණි බීම, ඒ වගේම පිටි සහිත ෂණික ආහාර වගේ දේවල් පරිභෝජනය අවම කිරීමත් විශේෂයි. පළතුරු ගැන කතා කරද්දී ගොඩක් ඉදුණු පළතුරු වල සීනි ගතිය වැඩි. ඒ නිසා පළතුරු අමුවෙන් ආහාරයට ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. කොමඩු වගේ වතුර ගතිය වැඩි පළතුරු, අලිගැට පේර, කාමරංග, වෙරළු, නෙල්ලි කියන්නේ දියවැඩියා රෝගයෙන් පෙළෙන අයට ඉතාමත් හොඳ පළතුරු. ව්‍යායාම කරද්දී සතියකට මිනිත්තු 150ක්, ඒ කියන්නේ දිනකට පැය භාගය ගානේ අවම වශයෙන් දින 5ක්වත් කරන්න ඕනි. මේකෙදී ඔයාලට ඇවිදීම, බයිසිකල් පැදීම, පිහිනීම වගේ දේවල් කරන්න පුළුවන්. ඔබ දිනපතා බස් රථයක නැගී රැකියාවට යන කෙනෙක් නම් ඔබට පුළුවන් කිලෝමීටර් 1ක් පමණ දුරින් බස් රථයෙන් බැහැලා පයින් ගමන් කරන්න. මෙම යහපත් පුරුදු වලට අමතරව දුම්පානයෙන් වැළකීමත් දියවැඩියා රෝගය ආශ්‍රිත සංකූලතා රැසක් අවම කිරීමට හේතු වෙනවා. දියවැඩියා රෝගය පාලනය කළේ නැත්නම් ඔබත් මේ සංකූලතාවල ගොදුරක් වෙන්න පුළුවන්. හෘදයාබාධ, අංශභාගය, වකුගඩු අකර්මණ්‍ය වීම, ලිංගික අප්‍රාණිකත්වය, ස්නායු ආබාධ, තුවාල සුව නොවීම හා ඒ ආශ්‍රිත විෂ බීජ ආසාදන නිසා ඔබට ඔබේ පාදයක් පවා අහිමි වීමට තරම් දරුණු වෙන්න පුළුවන්. නිසි ප්‍රතිකාර හා යහපත් ජීවන රටාවක් තුළින් දියවැඩියා රෝගී ඔබටත් සොඳුරු ක්‍රියාශීලී ජීවිතයකට හිමිකම් කිව හැකියි. දියවැඩියා රෝගය පිළිබඳව දැනුවත් වෙන්න අපිත් එක්ක එකතු වුණු ඔබ සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි. මෙවැනි වටිනා වීඩියෝස් නැවත නැවතත් නැරඹීමට අපිව subscribe කර තබා ගන්න.